අද අපි බලමු මේ ද්විතීය අධම්ම සූත්‍රයේන හරිම වැදගත් කාරණයක් ගැන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නේද? බොහොම කෙටියෙන්. මහණෙනි අධර්මයත් ධර්මයත් දත යුතුයි, අනර්ථයත් අර්ථයත් දත යුතුයි. ඒ ඔක්කොම දැනගෙන ධර්මයටයි අර්ථයටයි අනුකූලව පිළිපදින්න ඕනේ කියලා. ඔව් හරියටම. ඒත් ඒකේ විශේෂත්වය තමයි උන්වහන්සේ ඒක විස්තර කරන්නේ නැතුවම විහාරයට වඩින එක. ඒකනේ. ඉතින් භික්ෂූන් වහන්සේලා අතර එතනදි පොඩි කිමුකෝ කුතුහලයක් ඇති වෙනවා මේ මොකද්ද මේකේ ගැඹුරු තේරුම කියලා. අපි බලමු ඒ ගැටලුව විසඳුනේ කොහොමද කියලා. දැන් අර කිව්වා වගේ භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු එක තේරුම් ගන්න අමාරු වුණු භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා. කවුද අපිට මේක ටිකක් විස්තර කරලා දෙන්නේ කියලා. අන්න එතනදි තමයි යාලට මතක් වෙන්නේ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වහන්සේව. ඔව් මොකද ශාස්ත්‍රුන් වහන්සේත් අනිත් නුවණැති සබ්‍රාහ්මචාරීන් තුන් වහන්සේව සැලකුවේ බොහොම ඉහළින්නේ. හරි. ඉතින් උන්වහන්සේ ළඟට ගියාම හරිම ලස්සන උපමාවක් ඒක. ඔව් උන්වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ තමයි චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ කියන්නේ ඇසක් වගේ ඥානයක් වගේ ධර්මයම වගේ. උන්වහන්සේගෙන්ම අහන්න තිබුණේ කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒත් භික්ෂුන් වහන්සේලා එතනින් නැවතුනේ නෑ නේද? එයාලා ආයෙම තිල්ලීමක් කරනවා. ඔව් ඔව් එයාලා කියනවා ඒක ඇත්ත භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. ඒ වුණාට ආයුෂ්මත් මහා කච්චාන තෙරුණුත් ශාස්ත්‍රුන් වහන්සේගෙත් නුවණැති සබ්‍රාහ්මචාරීන්ගෙනුත් ගෞරවයට පාත්‍රවලා ඉන්නේ. ඉතින් මේක විස්තර කරලා දෙන්න ඔබ වහන්සේට පුළුවන් කියලා ආයමත් ආයාචනා කරනවා. එතකොට තමයි මහා කච්චාන තෙරුන් විස්තරේ පටන් ගන්නෙ. හරියටම උන්වහන්සේ පැහැදිලි කරනවා අධර්මය කියන්නේ අර දස අකුසල කර්මපතවලට ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම. කේලම්, පරුෂ වචන, හිස් වචන, අනුන්ගේ දෙයට තණ්හා කරන එක, අභිද්‍යාව, තරහව, ව්‍යාපාදය, වැරදි මත, මිත්‍යා දෘෂ්ටිය. මේවා තමයි අධර්මය. හරි. එතකොට අනර්ථය කියන්නේ? අනර්ථය කියන්නේ ඔය අධර්මයන් කරන නිසාම ඇතිවෙන අනිත් අකුසල ධර්ම නැත්තම් අයහපත් විපාක. දැන් බොරු කිව්වොත් අධර්මය, ඒකෙන් විශ්වාසය නැති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, අනර්ථය. ඒ වගේ. හරිම පැහැදිලි. එතකොට ධර්මයයි අර්ථයයි කියන්නේ? ධර්මය කියන්නේ අර දස අකුසලෙන් වැළකී සිටීම. ඒ කියන්නේ වැරමණිය. අර්ථය කියන්නේ ඒ වැළකීම නිසාම දියුණු වෙන, වර්ධනය වෙන කුසල ධර්ම. යහපත් ප්‍රතිඵල. ඒ කියන්නේ වැරදි දේ නොකර ඉන්න එක ධර්මය, හොඳ ප්‍රතිඵලවලට අර්ථයට හේතු වෙනවා. වැරදි දේ කරන එක අධර්මය, නරක ප්‍රතිඵලවලට අනර්ථයට හේතු වෙනවා. ඔව් සරලවම කිව්වොත් ඕක තමයි කතාව. හරි. ඒත් මහා කච්චාන තෙරුන් එතනින් නතර වෙන්නෙත් නේද? උන්වහන්සේ ආයමත් කියනවා මේක භාග්‍යවතුන් වහන්සේගෙන් මහල තහවුරු කරගන්න කියලා. ඒක තමයි උන්වහන්සේගේ නිහතමානීකමයි ශාස්ත්‍රු ගෞරවයයි ඒකෙන් පේනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා ආපහු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මහා කච්චාන තෙරුන් කරපු විස්තරය කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. සාදු සාදු මහණෙනි මහා කච්චාන කියන්නේ පඬිතෙක්, මහා ප්‍රඥාවන්තයෙක්. ඔයාලා මගන් ඇහුවත් මන් කියන්නෙත් ඔය ටිකම තමයි. ඒක ඒ විදිහටම පිළිගන්න ධාරණය කර ගන්න කියලා වදාරනවා. ඒ කියන්නේ මහා කච්චාන තෙරුන්ගේ විග්‍රහය 100% නිවැරදි කියලා භාග්‍යවතුන් වහන්සේම තහවුරු කරනවා. ඔව් ඒක උන්වහන්සේගේ ප්‍රඥාවටත් ලොකු සහතිකයක්. ඉතින් මේ මුළු සිදුවීමෙන්ම අපිට තේරෙනවා හරි වැරද්ද දැනගන්න එක විතරක් නෙවෙයි ඒ දේවල් වල ප්‍රතිවිපාක. ඒ කියන්නේ අර්ථයයි අනර්ථයයි. තේරුම් මරන් ජීවත් වීමේ වැදගත්කම. ඇත්තම ධර්මය අධර්මය පැහැදිලි කරනවා වගේම ගැඹුරු දෙයක් ඉගෙන ගන්නකොට අනුගමනය කරන්න ඕන ක්‍රමයකුත් මේකෙන් පේනවා. නුවණැති අයගෙන් අහලා දැනගන්නේ වටිනාකම එහෙමත් තේනවා. ඔව්. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් තේනවා. මේ දස අකුසලෙන් වළකින එක පැත්තකින් තියමුකෝ. අපි සාමාන්‍ය ජීවිතේදී අපි ගන්න පොඩි තීරණ වලදීත් ඒවයින් වෙන්න පුළුවන් අර්ථය යහපත සහ අනර්ථය අයහපත කියන හිතලා කිරලා මැනලා නුවණින් යුතුව යහපත් දෙම තෝරා ගන්න අපි කොහොමද පුරුදු වෙන්නේ කියන එක. ඒක ඇත්තටම හිතන්න ඕනේ කාරණයක්.